තියෙනවා කියලා හිතනවා. හිතන්නේ කොහෙද මේ පහය හරියට රන් වෙනවා. Hello guys. ඔන්න අපි එදා කිව්වාගේ මම චැලෙන්ජ් එකක් තමයි ගෙනාවේ. ඒතර මෙතන ඉදියාප්ප 100ක් තියෙනවා පහේ ගොඩවල්. එතකොට විනාඩි 10ක් ඇතුළත මේකෙන් වැඩිම ප්‍රමාණයක් කනෙක් කරන තමයි චැලෙන්ජ් එක වින් කරන්නේ. අපි දෙන්න 2500 මෙතන දාලා තියෙනවා. එතන 5000ක් තියෙන්නේ. පේනවා ඇති. වැඩිම කනෙක් යන විනාඩි 10ක් ඇතුළත මෙන්න මේ 5000 හම්බ වෙනවා. මෙතන අපි ගේන වල යටින් දාගමු. අපිට කන්න තියෙනවා පරිප්පුයි මෙතන චිකන් කරි එකයි සම්බෝල පොඩ්ඩක් අපි ගත්තේ එච්චර ඉතින් චැලෙන්ජ් කරද්දී එහෙම කන්න බෑනේ. වතුර ග්ලාස් දෙකක් තියාගත්ත ඇති වේද දන්නේ අපි එනම් ටයිමින් ඔන් කරලා ඉස්සලාම ඉදියප්ප 10ක් විතර දාගෙන ඉමු. 10ක් විතර දාලා ටයිම් ඔන් කරලා වැඩේ පටන් ගමු. ඉදියප්ප 5 10ක් ගන්න. ඉදියප්ප හොඳයි ඝනකමට තියෙනවා. හොඳට තියෙනවා. 15ක්ම ගමුනේ. ඒ ගොඩවල් ඉතින් කොහොමද තියෙන්නේ මෙතන. ඉදියප්ප 15 දාගත්තා. ඒතර උඩින් අපි කන කවුන්ට් එක ඔයගොල්ලන්ට වැටේ. ඔය අපි හොදි දාලම පටන් ගමු. නැත්තම් ඒකටත් වෙලාවක් යනවනේ. හොදි නම් ඕනේ සෑහෙන්නම කන්න. ඉදියාප්ප ටික තාම උණුවට තියෙනවා. කෑමක් තමයි තියෙන්නේ. චිකන් කෑල්ලකුත් බෙදාවමු. දෙකම දාමු. දෙකක් දාමු. එකපාරම ඊට පස්සේ ගන්න ඕනේ නැහැ. පත් බෙදාගමු. ඔන්න එහෙනම් අපි ටයිමින් දාලා අපි ඔක්කොම බෙදාගෙන අපි එහෙනම් ටයිමින් ඔන් කරලා චැලෙන්ජ් එක කරමු. හරියට විනාඩි 10යි. 1 2 3 ඔන්න බලන්න. මම උඩ සෙට් වෙනවා හොදි එකයි මේක. චිකන් මැදේ සැරට තියෙනවා. ඊට වඩා ඔව් හොඳට හොදි දාගත්ත නැත්නම් හිර වෙන්න බලන්න. අපි කරන කවුන්ට් එක ඔයගොල්ලන්ට උඩින් ඇටේ. ඒ ඔයගොල්ලෝ දකින්න ඇති දැන් මම චැලෙන්ජ් එකක්දී අපේ කඩිය වැඩි කතා කරන්නේ. අපි subscribe 1000 ගැහුවා. 1000 කිව්වා වගේම ඔය ඉල්ලන් තියෙන ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න. යාළුවන්ට ෂෙයා කරන්න. 2000 යන්නත් කොහොමද සපෝට් එකක් දෙන්න කියලා තමයි අපි කියන්නේ මතක් කරන්නේ.
ඔන්න දැන් දාන්න. දැන් 10 දාලා ඕනේද? දැන් නම් හැඳි පාවිච්චි කරගෙන ඉන්න වෙලා නැහැ. දැන්ට විනාඩි 3ක් ගිහිල්ලා ඉවරයි. තාම ඉතින් අප 15යි කෑවේ. චිකන් එක නම් රායි මාව විදියට. ඉතින් අප ඉතින් චිකන් මේ පරිප්පු නැතුව බෑ. ඒ ටික තමයි සුපිරියට මැච් වෙන්නේ. ඉතින් අප කැඩිලා සමහර ඒවා මේක පහය. ගණන් කරලා බලන්න මේ පහේ ඇත්ත තියෙනවා. අනාසම කෑමක් තමයි ඉතින් අප. දැන් විනාඩි 6යි 11ක් අක්කර 11ක් 12ක් ගිහිල්ලා මේ ගත්තේ. අපි ඉතින් අප 25ක් කාලේ මම නම් තාම අය කනවා. අපේ මේක ස්පොන්සර් කරේ එහෙම ස්පොන්සර් කරේ නෑ කවුරු. අපිම තමයි මේ ඔක්කොම කරගත්තේ. අයිලා විනාඩි 7ක් පහු වෙලා ඉවරයි දැන්ටම. අත ගණන් ගන්න එපා ඉතින් අප චැලෙන්ජ් එකක් කරද්දි ඉතින් අත එහෙම තමයි.
හරියට විනාඩි 9 පහු කරලා තින්නේ. හොදිත් ඉවරයි. මේ ඉදියප්ප පහ ගන්න පුළුවන් වුණොත් හරියටම හරි විනාඩි 10 ඉවර වෙන කලින් ගෝදාරියක් දාලා තියෙනවා. කඩිය නම් දැන් අමාරුම තත්ත්වෙ ඉන්නේ. නෑ ඔගේ කන්න කරින් ගන්නේ සැරට. විනාඩි තත්පර 5යි. විනාඩි 10 ඉවරයි යාළුවනේ. මම අන්තිම 5 3ක් විතර කාලා තින්නේ. අපි වීඩියෝ එඩිට් එකේ දාන්නම් උඩින් කාපු තරම කොහොමද දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් කවුද දින්නේ කියලා. මේ මම හිතන්නේ 10ට දෙකක් ගත්තා. එක කට්ටියක් කාලා ඉවරයි. අතොර 30ක් වෙනවා වගේ මම 30ක් වෙනවා කාලා තියෙනවා කියලා හිතනවා. හිතන්නේ කොහෙද මේ 10ක් මෙතන. හරියට රන් වෙනවා. උදේ වුණාට දැන් මේ 5000 කාටද? මන් තියාගන්නවා. ඒක තියාගන්නද? තමයි අපි බලමු ඉතින් කඩියක් දවසක දිනයිද කියලා. ස්ක්‍රිප්ට් කරන්න බෑනේ. ආයෙ මිස් වුනේ. හැමදාම මිස් වෙනවා. අනේ අද වල ළඟින් මිස් වුණා. අපිට කන්න පුළුවන්. මට වෙලාවමදි. ටයිම් එක දීලා තිබ්බේ විනාඩි 10යි. විනාඩි 10 ඉවරයි. එහෙනම් අද මෙතන වීඩියෝ ඉවර කරමු. එහෙනම් යාළුවන්ට ෂෙයා කරලා වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එකට අලුත් එක්කෙනෙක් නම් මතකද subscribe පාරක් දාන්න. අපේ වීඩියෝස් හොඳයි නම්. ඒතොර මේ තමයි වගේ challenge ඔයගොල්ලන්ගේ ideas තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. අපි ඒවා try කරලා බලන්න. එහෙනම් අපි ඊළඟ දවසේ එන්න මේ කඩියයි කඩිය